අයිබෝන් තෙරුවන් සරණ හැමෝටම විශේෂ ආරාධනාවක් ඒ වගේ මතක් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එළඹෙන වෙසක් පොහොය දිනේදී පැවැත්වීමට සියල්ල සූදානම් වෙලා තියෙන වැඩසටහන් කීපයක් ගැන මතක් කරන්න තමයි මේ සූදානම. විශේෂයෙන් කියන්න ඕනේ පිනට කැමති ඔබට, ධර්මෙහි ජීවත් වෙන්න කැමති ඔබට මේක වටිනා කරන දවසක්, ඒ වගේම වටිනා කරන අවස්ථාවක්. ඒක මගහරවා ගන්න එපා. විශේෂයෙන් මතක් කරනවා අපි හැමෝම හඳුනන කවිබණ ධර්ම දේශනාවල් වලින් අපි හැමෝම අඳුනන දාන්න කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය බලවින්නේ සුබෝධි හිමියන් වැඩ සිටින විහාරස්ථානය තමයි මේ සියලු දේ ඔබ වෙනුවෙන් සෝදානම්ව පවතින්නේ. ඒ නිසා මම ඉතා ඉක්මනින් මේ සියල්ල මතක් කරනවා වීඩියෝ එක අවසාන තෙක් නරඹන්න. විශේෂම කාරණාව තමයි අතිඋතුම් යසෝදරා මහතෙරණින් වහන්සේගේ අනුරුව වැඩම කෙරවීමේ පුණ්‍ය මහෝත්සවය තමයි මේ දින පැවැත්වෙන්නේ. මම විස්තර ටික ඉතා ඉක්මනින් දෙන්නම්. මේ ලැබෙන වෙසක් පොහොය දිනය වෙන් කරගන්න සහ මේ අවස්ථාව ඔබට ආයෙ නොලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාව ගොඩක් වටිනා කරන අවස්ථාවක්. ධර්මෙහි ජීවත් වෙන, ධර්මෙහි යෙදීන පිනක් කරගන්න කැමති ඔබට මේ අවස්ථාව මොන වගේ අවස්ථාවක්ද කියන වග මෙතන ඉඳන් ඔයාලට දැනගන්න පුළුවන්. අතිඋතුම් යසෝදරා මහතෙරණින් වහන්සේගේ අනුරුව වැඩම කිරවීමේ පුණ්‍ය මහෝත්සවය අලුත්ගම බෙන්තොට තුන්දුව ශ්‍රී සුධර්මාධාර පිරිවෙන් විහාරස්ථානයේ වැඩ සිටින, මං කලිනුත් කිව්වා බොහෝ දෙනෙක් දන්න කවිබණ වලින් තමයි මේ අපේ ස්වාමින් වහන්සේ අපි හැමෝම අඳුනගන්නේ සහ අපි ආදරය කරන්නේ. ඉතින් කාව්‍ය ශ්‍රී ශාස්ත්‍රවේදී පූජ්‍ය බලවින්නේ සුබෝධි හිමියන් වැඩ සිටින විහාරස්ථානය තමයි මේ අතිඋතුම් පින්කම සිදු වෙන්නේ. ඉතින් 2026 මැයි මාස 30 වෙනි දින වෙසක් පොහොය දින උදේ 8:30ට හඹුරුගල මංසන්දියේ සිට යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනුරුව රැගත් පෙරහැර පිටත් වෙනවා. උදේ 8:30ට හඹුරුගල මංසන්දියේ සිට යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනුරුව රැගත් පෙරහැර පිටත් වෙනවා. උදේ 8:30ට. ඉතින් මල් බයිසිකල් සරසලා මල් වලින් ඔබට තියෙන වාහනේ මල් වලින් සරසගෙන සුදු වතින් පිරිසිදුව මේ පුණ්‍යමය අවස්ථාවට සහභාගී වෙන්න කියලා ඉතා ආදරණීයව ඉල්ලා සිටිනවා. මොකද බෞද්ධ විදියට, දර්ශනය තුළ ජීවත් වෙන මිනිස්සු විදියට මේ අවස්ථාවට පිරිසිදුව පිළිවෙලට පැමිණුණොත් තමයි ඒ අවස්ථාව වටිනා කරන අවස්ථාවක් වගේම ඔබ කරගන්න වටිනාම පින්කම වෙන්නේ. ආයෙ මතක් කරන්න 2026 ඒ කියන්නේ මේ මැයි මාස දින වෙසක් පොහොය දින උදේ 8:30ට හඹුරුගල මංසන්දියේ සිට යසෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ අනුරුව රැගත් පෙරහැර පිටත් වෙනවා. ඉතින් ඔයාලත් එන්න 8:30 වෙනකොට තමයි පෙරහැර පටන් ගන්නෙ. ඒ වගේ මතක් කරන්න ඕනේ බෝධින් වහන්සේගේ අභිමුව පිළිමය තැන්පත් කිරීමෙන් පසුව උත්සව සභාවක් පවත්වා ඉන්පසුව හවස 6ට යසෝදරා දේවි වන්දනාව සහිත බෝධි පූජාව ආරම්භ වෙනවා. හවස 6ට යසෝදරා දේවි වන්දනාව සහිත බෝධි පූජාව ආරම්භ වෙනවා. එදින පූජාව මෙහෙවන්නේ විචිත්‍ර කාව්‍ය ධර්ම දේශනාවෙන් සිදු කරනු ලබන කාව්‍ය ශ්‍රී රිදීගම සමිතා ලෝකා මෙහෙණින් වහන්සේ විසින්. කාව්‍ය ශ්‍රී රිදීගම සමිතා ලෝකා මෙහෙණින් වහන්සේ විසින් තමයි මේ වන්දනාව, බෝධි පූජාව ආරම්භ කෙරෙන්නේ. ඉතින් මේ පින්කම සංවිධානය කරන්නේ, එක විශේෂයෙන් කියන්න ඕනේ, මේ අවස්ථාව ඔබට ලබා දෙන්නේ දහම් සොයිර සත්කාර පදනම මගින්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ, මොකද මේ වගේ වැඩසටහන් අපිට මේ වගේ පින්වන්ත දරුවෝ, මේ වගේ පින්වන්ත මිනිස්සු ඉන්නකොට තමයි අපි හැමෝටම මේ වගේ පිනක් කරගන්න, මේ වගේ දවසක් මේ වගේ වැදගත් වටිනා කරන අවස්ථාවක් අපිට ලැබෙන්නේ. මෙන්න මේ වගේ පින් වලින් පිරුණු පිනක් කරගන්න හිතන මිනිස්සු හිටියොත් විතරයි. ඉතින් ඒ නිසා මගේ හදවතින්ම මත් හරි ආදරේ ඒ වගේ මිනිස්සුන්ට දහම් සොයිර සත්කාර පදනම මගින් තමයි ඉතින් මේ සියලුම දේ සංවිධානය කරන්න. ඉතින් අපි ඔවුන්ටත් ආදරණීයව පින් දෙන්න ඕනේ. මේ වගේ දෙයක් සිදු කරන්නත් හිතට හැඟීමක් එනවා නම් ඇත්තට මේ පින්වන්ත දරුවෝ, පින්වන්ත මිනිස්සු. ඒ වගේම ඒ විතරක් නෙමෙයි, විශේෂම දෙයක් තියෙනවා. විසාකා සිටු දේවියන්ගේ කතා වස්තුව. විශාකා සිටු දේවියන්ගේ කතා වස්තුව අරගත් දර්ශනීය වෙසක් තොරණද මැයි මාස, ඒ කියන්නේ 30 වෙනිදා, 31 සහ
පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා යන දිනයන්හි විහාරස්ථානයේ ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒකත් විශේෂ අවස්ථාවක්. විශාඛා සිටු දේවියන්ගේ කතාවස්තුව දර්ශනය වෙසක් තොරණද මැයි මාස 30 31 සහ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා යන දිනයන්හි විහාරස්ථානයේ ප්‍රදර්ශනය කරනවා. ඉතින් ඒක ආදරයෙන් මතක් කරනවා. ඔයාට ඒ වෙසක් තොරන් බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒ දිනයන්හි දිනපතා පැමිණෙන ඔබට දන්සැල් පවා පවත්වනු ලැබෙනවා. ඉතින් ඔය කියන 30 31 සහ පළවෙනිදා දෙවෙනිදා තුන්වෙනිදා යන දිනයන්හි දන්සැල් පවා ඒ හැම දවසකම ඒ ස්ථානයේ පැවැත්වෙනවා. ඉතින් සියලුම දෙනාට පින් සිතින් ආරාධනා කරනවා එන්න ඇවිත් මේ දවසේ ඔබට කරගන්න පුළුවන් ජීවිතේ ඔබට ලබන්න පුළුවන් වටිනාම් කරන අවස්ථාව කරගන්න වටිනාම් පින කරගන්න පිනක් ලබා ගන්න සහ දන්න අයව දැනුවත් කරන්න මේක ෂෙයා කරන්න මොකද ෂෙයා කරන දේනුත් තව කෙනෙක් දැනුවත් වෙන ඒකත් ඔබ ලබා ගන්න පිනක් අපි නොහිතන විදියට පින් කරගන්න පුළුවන් අපිට ඒ නිසා හැමෝම දැනුවත් කරන්න 30 වෙනිදා මේ කිව්ව දේවල් වලට දකින්න වැඳ පුදා ගන්න මේ ඒ කියපු ස්ථානයට පැමිණෙන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.